අපිත් එක්ක එකතු වෙන ආදරණීය ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අපිට එක දිගටම දවස් 2-3 ඉඳන්ම වහිනවා. අදත් වැස්ස දවසක්. අද නැගිටිනකොටම වහින්න පටන් අරගෙන තිබුණා. ඒ නිසා මට එළියට එන්න ටිකක් පරක් වුණා. මම මේ එන්නේ අපේ ගෙදරට එන කුරුල්ලන්ට කන්න දෙන්න. කුරුල්ලන්ට කන්න දීලා ඊළඟට මම කරන්නේ වත්ත වටේ පොඩි රවුමක් යන එක. මොකද මම හදලා තියෙන පැල ටික බලන්න. පැල ටිකෙන් ටික ලොකු වෙනකොට හිතට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. දැන් දවස් 2-3 ඉඳන්ම ගොඩාක් තදට වහිනවා දවස පුරාම. ගෙදර සමහරක් තැන්වල මේ විදිහට වතුර පිරීලා තිබුණා. බුදු පහන තියන්න මල් ටිකකුත් කඩාගෙනම මම ගේ ඇතුළට යනවා. බුදු පහන තියලා උදේ කෑම ටික හදාගන්න තමා මම දැන් මේ ලෑස්ති වෙන්නේ. කුරුල්ලන්ට කෑම දාලා ටික වෙලාවක් යනකොටම කුරුළු ටික ඇවිල්ලා කෑම කන්න. සුදු පුතා මේ දවස්වල කෑම කන්නේ මෙන්න මේ විදිහට. වතුර එකකට සෙල්ලම් බඩු ටිකක් දාලා සෙල්ලම් කරන ගමන් තමා මම එයාට කෑම කවන්නේ. මේ දේවල් දවසින් දවස වෙනස් වෙනවා. දැන් මම අක්කිලා දෙන්නට ඉස්කෝලේ වැඩ ටිකක් දුන්නා. ඒ වෙලාවට සුදු පුතත් ඇවිල්ලා අක්කිලත් එක්ක මොනා හරි ලියනවා. ඒ ලියන අතර අක්කිලාට කියලා අතෙත් මොනා හරි ටිකක් ඇඳ ගන්නවා. දුවලට ඉස්කෝලේ නිවාඩු දුන්නේ දෙසැම්බර් වල. ආපහු පටන් ගන්නේ පෙබරවාරි 2. දුවලට ඉස්කෝලෙන් වැඩ දෙන්නේ නැහැ ගෙදර කරන්න. මම එයාලට අවශ්‍ය දේවල් ටිකක් කරවනවා. මම දවල්ට කෑම හදන්න පටන් ගත්තා. මේ සුදු පුතා පළතුරු කන වෙලාව. අද කන්න දුන්නේ යාට මම බ්ලූබෙරි. සුදු පුතා හරි ආසයි පපඩම් වලට. දැන් එයාට මම පපඩම් එකක් දුන්නා බත් කන්න කලින්. දැන් දුවලා දෙන්නටත් කෑම දුන්නා. ඊට පස්සේ ලොකු පුතාට කෑමක බෙදලා දුන්නා. අද මං කහබත් හදලා, චිකන් හදලා, පරිප්පු හදලා පපඩම් තමයි බැත්තේ. මේ ඊයේ වහින වෙලාවේ 3 දෙනාටම මම ටිකක් වැස්සේ සෙල්ලම් කරන්න දුන්නා. ඉතින් වැස්සට හරිය ආසයි මේ 3 දෙනා. හැමදාම මම මේ වැඩේ කරන්නේ නැහැ. ඉඳලා හිටලා වහින දවසකට 3 දෙනාටම නටන්න ටිකක් එළියට දානවා. මෙතනින් වැඩියෙන්ම සතුටුනේ අපේ සුදු පුතා. එයාට ඉතින් මේක ගොඩාක් සතුටු වැඩක්. මොකද එයා හරිය ආසයි වතුරට. වැස්සට තෙමිලා කුරුල්ලෝ 4 දෙනෙක් ගේ ඇතුළට ආවා. මම එයාලටත් පාන් කඩලා දුන්නා. පාන් ටික කනකම් අපි බලාගෙන හිටියා. හරිම දුක හිතුණා. ගොඩාක් තෙමිලා හිටියේ කුරුල්ලෝ 4 දෙනාම වැස්සට. දැන් හවස 4ට විතර ඇති. වැස්ස හොඳටම පායලා අහසත් පැහැදිලි. පොඩ්ඩක් බබාලා සෙල්ලම් කරන්න කියලා එළියට ආවා. අපිත් එක්ක එකතු වුණ ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි. ආයෙත් දවසක එන්නම්.